කෙට්ටුලම යවන්න උදේට නැගිටලා හොඳ ගොන්කිරි වීදුරක් බොනවා. ගොන්කිරි වීදුරක් බිව්වට පස්සේ දවසම ඒකෙන් තමයි ඉන්නේ. අර තඩි බඩක් තිබ්බ කාලයක් තිබ්බ මතකද? ඈ චුට්ටක් අඩු වෙන දැන් මේ මීට වඩා නම් බස්සන්න බෑ, කතා කරන්න එපා. මීට වඩා පොඩ්ඩක්වත් බස්සන්නේ. හරි? මං හිතන්නේ වීඩියෝ එක බලලා තියෙන්නේ. වීඩියෝ එක බලලා තියෙන්නේ. කො කියන්න බෑ උස නිකන් හිතලා. ඔයමෝ මුතුගල කොල්ලාගේ කොල්ලාගේ ආයෙ කියන්නේ එහෙම නෑ මුතුගලසගේ බඩ කියලා. මේ බැඩි. අද ගෙදර ගිහලා හොයන්න ඕන කෙට්ටු ළමයි මේ BMI හොර අප්පට 12යි. ටක් ගාලා මොන හරි කරලා ඉස්සලා මේකට ගේන්න ඕන. මේකට ගේන්න ඕන කොනක. විශේෂයෙන් කිරිබීම. කිරිබීම කෙට්ටු ළමයින්ට හානියක්, මහත ළමයින්ට හානියක්. මහතයි කිරිබිවොත් තව මහත් වෙනවා. කෙට්ටෝයි කිරිබීපු ගම් බත් කන්න බැරුව යනවා. ඒතකොට උන්ට තවත් කෙට්ටුයි. දැන් කෙට්ටු ළමයා උඹන්න උදේට නැගිටලා හොඳ ගොන්කිරි වීදුරක් බොනවා. ගොන්කිරි වීදුරක් බිව්වට පස්සේ දවසම ඒකෙන් තමයි ඉන්නේ. උදේට කන්නේ. අර අත්‍යවශ්‍ය පෝෂක එන්න තියෙන අවස්ථා ඔක්කොම ඇහිරිලා යනවා. අන්න ප්‍රශ්නේ. ඔය ටිකත් මං කිව්වේ දැනගන්න. මේක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් BMI අගය ලෙස එකක් මනිනවා. BMI අගය. Body Mass Index. දේහ ස්කන්ධ දර්ශකය සිංහලෙන් කියන්නේ. කොහොමද නම කියන්නේ? BMI කියන්නේ ඉලක්කමක්. ඒක මනින්නේ පුද්ගලයෙක්ගේ ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධයෙන් නෙමෙයි පුද්ගලයෙක්ගේනේ. ස්කන්ධය බෙදනවා උසේ වර්ගයෙන්. මේ සයන්න විතරක් නෙමෙයි උයන්නත් වර්ග වෙලා තියෙන්නේ. දෙකම වර්ග වෙලා තියෙන්නේ. උසේ වර්ගයේ. එතකොට ඒකට ඒකකයකුත් හැදෙන හැකිනේ. කිලෝග්‍රෑම් වර්ග මීටර් 15. මේකෙන් ඉලක්කමක් එනවා. ඒන ඉලක්කම හිතවතුනි 18.5ට වඩා අඩු වෙච්ච ගමන් උන්දට මොකද්ද? දුෂ්පෝෂණය. ඒන ඉලක්කම 30ට වඩා වැඩි වුණොත් අනේ එයා මොකද්ද? ස්ථූලයි. අදම ගිහින් බලන්න ඕන ඔයාලගේ. දැන් මේක බලන්න මොකද්ද මැනගන්න ඕන? ස්කන්ධයයි උසයි. විභාගෙට එනවා ගානක් අනිවාර්යෙන්. එන්න පුළුවන්. එනවා අනිවාර්යෙන් කියන එක මම ඉල්ලාස් කරගන්නම්කෝ. එන්න පුළුවන්. ආවොත් හදන්න වෙනවා. එහෙනම් අපි දන්න අඳුරන කෙනෙක්ගේ BMI හොයමු. අපි හොයමු දිනේෂ් මුතුගලගේ BMI යගේ. අපි හොයමු. මගේ බර කීයක් වගේද? මගේ බර කීයක් වගේද? ඔයාලා හොඳයි ළඟට ආවා. මම බැලුවට මොකද? කීයද? 60 ගානක් කියලාද හිතන්නේ? මොකද කියන්නේ? 70 ගානක්. 83යි. very good. 83ක කොල්ලෙක්. 88ක් විතර තිබ්බා. අර තඩි බඩක් තිබ්බ කාලයක් තිබ්බා මතකද? ඈ චුට්ටක් අඩු වෙන දැන් මේ මීට වඩා නම් බස්සන්න බෑ, කතා කරන්න එපා. මීට වඩා පොඩ්ඩක්වත් බස්සන්නේ. හරි? තඩි බඩ තිබ්බ කාලේ තිබ්බා. හරිද? තඩි බඩේ සෑහෙන බරක් තියෙනවා ඈ. මේ මාර මගුලක් ඒක. 83යි. උස කීයක් වෙන්නේ නැද්ද? මං හිතන්නේ වීඩියෝ එක බලලා තියෙන්නේ. වීඩියෝ එක බලලා තියෙන්නේ. කො කියන්න බෑ උස නිකන් හිතලා. අඩි 5යි අඟල් 11යි. අඩි එහෙම වර්ග කරනවද? නෑ. ඒක මොකේද හරවන්න ඕනද? මීටර වලට. දැන් ඔය තියෙනවනේ ෆෝන් හරි මොනවා හරි තියෙන එකකින් අඩි 5යි අඟල් 11 මීටර කරලා දෙන්න. ඔය Google එකෙන් කරනවා. Google එකේ එක වැඩ කරනවනේ ඒගොල්ලෝ. ඕක ගහපු ගමන් එනවා. අඩි 5යි අඟල් 11 මීටර කරන්න. කරලා කියන්න කවුරු හරි.
100 සෙන්ටිමීටර් 177යි ද ෂුවර්ද 100 ඔව් 180ක් එයි 180ක් වගේ ඒ ගානක් එයි 180 කියන්නේ සෙන්ටිමීටර මීටර කීයද 1.8යි ඔන්න හොයමු මුතුගල කොල්ලාගේ කොල්ලාගේ BMI යගේ හොයන් 1.8 වර්ග කරන්න ඕනේ අන්න රයිට් මේක හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා මොකක්ද කැල්කියුලේටර් එකෙන් බලන්න හරි ඒක ලේසි ඉක්මනට යන්න විභාගෙද කැල් දෙන්නේ කීයද 83යි මොනවද මේ කියන්නේ කීයද 25.6යි අන්න හරිද ඒක එලගිරි ඇයි අඩුත් නෑ දැක්කනේ ආයෙ කියන්නේ එහෙම නෑ මුතුගලසගේ බඩ කියලා මේ වැඩි මේකත් ඉතින් තව චුට්ටක් අඩු වෙන්න නම් හොඳයි 80 තමයි මගේ අයිඩියල් weight එක තියෙන්න ඕන weight 80 තුනක් වැඩි ඉතින් මොනව කරන්නද ආයෙ බස්සන්න බෑ රයිට් දැන් ඔයාලගේ තනිව හොයාගන්න මේක ඔයාලා ඒක මේන්ටේන් කරගෙන ඕන දැන් මේ 18.5ට පැත්තට එනවා නම් හරි දැන් අද ගෙදර ගිහලා හොයන්න ඕන කෙට්ටු ළමයි මේ BMI හොර අප්පට 12යි ටක් ගාලා මොන හරි කරලා ඉස්සලා මේකට ගේන්න ඕන මේකට ගේන්න ඕන හොයලා බැලුවා 12යි රයිට්